මේ වීඩියෝ එකෙන් අපි බලමු කෝඩ් ක්ලබ්ස් වොලන්ටියර් පෝර්ටල් එකෙන් ඔයාලට තියෙන ෆීචර්ස් මොනවද කියලා. ඉස්සෙල්ලාම ඔයාලට ට්‍රේනින් මොඩියුල්ස් බලන්න පුළුවන්. ඔයාලට ඕන ට්‍රේනින් මොඩියුල් එකට ගිහිල්ලා ඔයා කැමති මීඩියම් එක සිලෙක්ට් කරලා ඔයාලට ට්‍රේනින් මැටීරියල්ස් බටන් එක ක්ලික් කරන්න පුළුවන්. එතනදී ඔයාලට available ට්‍රේනින් මැටීරියල් එක පෙන්නනවා. ඊට පස්සේ අපි බලමු ස්ටුඩන්ට් ඇටෙන්ඩන්ස් කොහොමද මාක් කරන්න කියලා. ඉස්සෙල්ලාම ඔයා ඔතනදී අදාළ මන්ත් එක සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා මල්ටිපල් කෝඩ් ක්ලබ්ස් වලට යනවා නම් ඔයාට අදාළ සෙන්ටර් එක දැන් ඉන්න සෙන්ටර් එක සිලෙක්ට් කරන්න ඕනේ. ඒකලා get attendance ක්ලික් කරන්න. දැන් ඔයාට අප්‍රේල් මාසෙට අදාළව කොළඹ පබ්ලික් ලයිබ්‍රරි එකේ attendance සහ ස්ටුඩන්ට්ස්ලා මෙතෙන්ට ඇවිල්ලා ඇති. ඊට පස්සේ ඔයාට ස්ටුඩන්ට් කෙනෙක් present කියලා මාක් කරන්න ඕනේ නම් ඔයාට ක්ලික් කරන්න පුළුවන් mark as present for April කියන බටන් එක. ඔයාට ඒක undo කරන්න ඕන නම් ආයෙත් ක්ලික් කරන්න පුළුවන් mark as absent for April කියන බටන් එක. දැන් බලමු අපි ඔයාගේ attendance කොහොමද මාක් කරන්න කියලා. එදා දවසට මොනවා හරි active sessions තියෙනවා නම් ඔයාට මෙන්න මේ විදිහට කොළ පාට වෙලා එක පෙන්නයි. එහෙම නැතුව past sessions තියෙනවා නම් මේ විදිහට disable වෙලා එක පෙන්නයි. මේ විදිහට active session එකක් තිබ්බොත් ඔයා session එකට ගිහිල්ලා mark as attendance බටන් එක ක්ලික් කරන්න ඕනේ. එතනදී ඔයා multiple code clubs වලට යනවා නම් ඔයා ගියපු center එක එතනදී අහයි. එතනදී center එක select කරලා confirm කරන්න.